තුම ඩොකියුමන්ට් ගොඩක් දැන් හොයාගන්න වෙනවා මේවට දාන්න. මේ දවස්වල යා සින්දු සීන් එකේ ඉන්නේ. අද තමයි මගේ දවසේ. අපි එනවා වෙයි ඊළඟට. එතන මේ වර්ධි කියලාගෙන කපනවා ඈ. හරිද? ටික දවසකට පස්සේ හොඳට අවුව පායලා තියෙන දවසක පොඩි ගමනක් යන තමයි හදන්නේ. පොඩි එක ගමනක් නෙවෙයි නේද? ගමන් දෙකක් තුනක් යනවා shopping කරන්න යනවා. එතකොට අපේ හබීබෝලගේ medical reports වගේ ඔව් නේ. මම දැක්කේ දන්නවනේ වෙන එකක් අන්නේ. medical reports ටිකක් collect කරගන්න යනවා. ඒ වගේ ගොඩක් වැඩවලට යනවා. අද හරිම සීතලයි හැබැයි හොඳට අවුව තියෙන දවසක්. හොඳා වගේ මම බෑග් එක කරේලා ඉන්නවා. හැමදාම වගේම යා බෑග් එක කරේල්ලගෙන ඕන කරන දේවල් ටික දාගෙන තියෙනවා. හොඳයි නේද? පවුල් බාර කරට ගත්තම. එහෙනම් ඉතින් අද දවස් වෙන දේවල් මම ඔයාලට vlog කරන්න ඕනි කියලා හිතුවා. එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉස්සරහටම රැඳිලා ඉන්න. ඔයාලට කොහොමද? හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඔන්න ඉතින් ටික දවසකට පස්සේ තමයි මම ඔයාලා බලන්න ආවේ. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයගොල්ලෝ හැමෝටම යහපතක්ම වේවා. මේ බස් එකේ යන්න සල්ලි කීයක්වත් ගන්නෙ නැහැ. මේක අපේ ගම හරහා යන බස් එක. 7-5ක් ගන්න නැහැ ඉංග්‍රීසියෙන්. 7-5ක්වත් ගන්නෙ නැහැ. දැන් අපි දෙන්නට ඕන පයින් යන්න පුළුවන් මේක ළඟ තැන. ඉතින් මෙයාකෝ එනවා කියලා කියපු නිසා අපි දැන් විනාඩි 5ක් විතර මෙතන හිටියා. මෙයාගේ ඇතුළටලා බොරුවට ඉන්නේ දාගෙන එළියට එන්න කැමති නැහැ. ඒක නිසා දැන් ඉතින් ওই විනාඩි 5ක් විතර තියෙනවා. ඒ විනාඩි 5. ඔයාකෝ විනාඩි 5ක් ඉඳලා බස් එකේම ඉතින් අපි දෙන පොඩක් තොන්කිල්ලක ඉඳගෙන ඉතින් යනවා. චිල්ලි කියනවා. චිල්ලි. මම ලස්සනයිද? නැද්ද? එමනේ ලස්සයිනේ කමෙන්ට් එකක් දාන්න නැත්තම් හරිනේ. ඔයාලා නිකන් බලාගෙන ඉඳලා නැහනේ අනේ අක්කි ලස්සනයි අක්කි මෙහෙම දාන්න. එතකොට මෙයා හරි කැමති ඈ. කැමලම ඒක මොකක් කැමති ලස්සනයි. මට එහෙම දාන්න බෑ. අද shopping. මම එයාගේ බැංකුවෙන් අද වියදම් කරන්නේ. නෑ මගේ බැංකු කාඩ් එක එහෙමමයි. අද දෙන්න මාරු කරගමු බැංකු කාඩ්. නෑ මගේ බැංකු කාඩ් එක මම ගනුදෙනු කරන්නේ නෑ. එහෙමයි. හබීබෝලගේ බැංකු කාඩ් එක විතරයි. එහෙම කරමු. එයා කන බොන දේවල් ගන්න ඇඳුම් වලට මම දෙනවා. මම ගන්න ඒවටයි කන බොන ඒවටයි මම ගන්න ඒවට වැඩි ඔයාගේ ඒවා ගන්න වැඩි. මාරු කරලා කරමු. හා එහෙනම් එහෙම කරමු අද. අද තමයි මගේ දවසේ. මේක කාලයක වෙනස් වුණා කමක් නැහැ. ඇති එහෙනම් බයි. හලු වුණා. පාස්න. යම් ළමයිට තියෙන පාස්ස. කලු වුණා. මොකද? එයාපෝට් වල යන්න දෙන්නේ. එයාපෝට් එකට ගිහිල්ලා අපි එනවා. අපි දැන් ලොකු රවුමක් ගිහින් ඉන්නේ මේ වෙද්දී. ලැබ් එකට ගියා නේ? මොකද යන්නේ? ස්විස් යනවා. ලැබ් එකට ගියා. එතන මෙඩිකල් රිපෝට්ස් ටික ගත්තා. බ්ලඩ් දුන්නා. හැමදේම කරා. පහුගිය කාලේ කියන්නේ අපේ ජීවිතවල ගොඩාක් අමාරු කාලයක්. ඉතින් හබීබෝලට ගොඩාක් අසනීප වුණා. ඇත්තටම මමත් මාරම දුකින් හිටියේ ඒ දවස්වල. ඉතින් කොහොම හරි දැන් ගොඩාක් හොඳ වෙලා තමයි තියෙන්නේ. හොඳටම හොඳ නෑ හැබැයි හොඳයි. ඉතින් ඒ ගැන හිතනකොට නම් මට මාරම සතුටුයි. දැන් ඉතින් අපි ලැබ් එකට ගිහිල්ලා ඒ රිපෝට්ස් ටිකත් කලෙක්ට් කරගෙන දැන් අපි දෙන්න මේ මෙට්‍රෝ ස්ටේෂන් එකට ඇවිල්ලා තමයි ඉන්නේ. අපේ ගෙවල් ගාවම තියෙන shopping mall එකට යන්න. මේ දවස්වල යා සින්දු සීන් එකේ ඉන්නේ. එයා මේ දවස්වල බෑන්ඩ් ප්‍රැක්ටිස්. එතකොට එයා ගෙදර ප්‍රැක්ටිස් කරනවා. දැන් සින්දුම තමයි කියන්නේ. සන්තාන සුසුම් මම අහලත් නෑ ඒක අර අන්න බින්දුවෙන් එනවා. සුනීර මංගල ඩෙනික්ස් බින්දුවෙන් එනවා.
නැගිටින් එහෙනම් මෙට්‍රෝ එකෙන් යන්නේ. සෑහෙන කාලෙකට පස්සේ තමයි අපි දෙන්න මේ විදිහට එළියට ආවේ. ඇත්තටම අපිට එළියට යන්න, අපි ආස දේවල් ගන්න, රස කෑම කන්න අපේ හිතේ සතුටක් තියෙන්න ඕනේ. ඒ වගේමයි කැමැත්තක් තියෙන්නත් ඕනේනේ. ඉතින් අපි පහුගිය දවස් ටිකේ එළියට එහෙම ගියේ නැහැ. ඔන්න ඉතින් අද තමයි මේ කාලෙකට පස්සේ යන්නේ. ඉතින් මට ඕන කරලා තිබුණා ෆයිල්ස් වගේක් අරගන්න. අර හිතේ තියෙන ෂොප් එකක් තියෙනවනේ. අන්න ඒ ෂොප් එකෙන්ම ගන්න ඕනි කියලා තියෙන නිසා ඔන්න ඉතින් එතනටම ආවා. අනිත් තැන්වලත් තියෙනවා. ඒ වුණාට ඒ තැන් වලින් අරගත්තට හරියන්නේ නැහැ. ෆයිල් ඉරෝ 50 ෆයිල් එකක් තියෙනවා. මේක පේජ් 200ම දාන්න පුළුවන් හොඳයි. ඉතින් පේජ් 200ක් තියෙනවා සුදු. පේජ් 207යි වෙන්නේ. පුදුම ඩොකියුමන්ට් ගොඩක් දැන් හොයාගන්න වෙනවා මේවට දාන්න. හොඳයි නෝන රිල් පාඩ නේද මොකක්ද හරි. මම ආසම කලර් එක ඩාර්ක් බ්ලූ. ඉතින් මොන දේ ගත්තත් බ්ලූ කලර් එකෙන් ගන්නම තමයි මගේ හිත කියන්නේ. ගෙදර තියෙන ෆයිල්ස් ඔක්කොම බ්ලූ කලර්. හදිස්සියට හොයාගන්න ගියාම හරිම අමාරුයි. ඉතින් මං ගෙදර ඉඳලම හිතාගෙන ආවා අද නම් වෙන කලර්ස් වලින් අරගන්නවා කියලා. හැබැයි මේ මොන දේ ගත්තත් අර ඩාර්ක් බ්ලූ කලර් එකෙන් ෆයිල් එකක් ගත්තේ නැති නිසා මගේ හිතට නිකන් හරි නෑ වගේ. ඉතින් අන්තිමට ඩාර්ක් බ්ලූ එකෙන් ෆයිල්ස් දෙකකුත් මම මෙතනට ඇඩ් කරගත්තා. ඒ විතරක් නෙවෙයි මෙතන හරීම ලස්සන පෑන් ගොඩාක් තියෙනවා. මං ආවොත් අනිවාර්යයෙන්ම මෙතනින් පෑන් අරගෙන යනවා. හයිලයිටර්ස්, මාකර්ස් ඔය ගොඩාක් දේවල් අරගෙන යනවා. ඉතින් අද දවසෙත් ඒ දේවල් ටික ඒ විදිහටම අරගත්තා. ඉතින් කියන්නකෝ ඔයාලට කොහොමද කියලා ටික කාලයක් යනකම් ඔන්න ඔයාලගේ විස්තරත් මට දැනගන්න හම්බුනේ නැහැ. හැබැයි ඉතින් දවස ගානෙම ඔයාලා මට ලස්සන කමෙන්ට්ස් එවනවා. සැර කරලා කමෙන්ට්ස් එවනවා. ගොඩක් විදිහට මෙසේජස් එවනවා. අක්කේ අයියා ව්ලොග්ස් ගේන්නේ නැත්තේ. ආසනීපෙන්ද හොඳින්ද සමහර අය කියලා තිබුණා. මොකද අනේ ඔයා කරන්නේ ඇයි ව්ලොග්ස් ගේන්නේ නැත්තේ? අපි බලන් ඉන්නවා කියලා දන්නේ නැද්ද? එහෙම කියලා තිබුණා. ඇත්තට මේ හැම කමෙන්ට් එකක්ම මැසේජ් එකක්ම මම කියුවේ හරිම ආදරෙන්. ඉතින් ඔයාලා මට මේ දෙන ආදරයට මම ඔයාලට ගොඩාක් ආදරෙයි. මම හිතනවා ඉස්සරහට දැන් ඉතින් දිගටම ඔයාලට බ්ලොග්ස් අරගෙන එන්න මට පුළුවන් වෙයි කියලා. හරි. ඔන්න ඉතින් ඇවිදලා ටිකක් මහන්සි අපි ආව මොනවා හරි කන්න. ඇත්තටම මේ ෆුඩ් කෝර්නර් එකේ හැම තැනක් වගේම ෆිල් වෙලා තිබුණේ ස්පේස් එකක් තිබුණේ නෑ අපිට ඉඳ ගන්න. ඒක නිසා තමයි අපි මෙතන තෝරගත්තේ කෑම අරගන්න. ඉතින් මට මෙතන කන්න පුළුවන් දෙයක් නෑනේ. ඔයාලා දන්නවනේ මම මස් වර්ග කන්නේ නැහැ කියලා. ඒක නිසා මං හිතුවා මේ ෆ්‍රිජ් එක විතරක් කනවා කියලා. මොකද මට මේ බඩගින්නක් තිබුණේ නෑ ලොකුවට. තිබහක් තමයි තිබුණේ. ඒක නිසා ලොකු පෙප්සි එකක් අරගත්තා බොන්න. මෙන්න මේ පේන කිකෝ ස්ටෝ එකෙන් ඒ වගේමයි NYX එකෙන් Sephora එකෙන් අද මට මේකප් අයිටම්ස් ගොඩාක් අරගන්න තිබුණා. ඉතින් ඔයාලා දන්නවනේ මගේ ඔන්ලයින් බිස්නස් එක ගැන. මං ඒ ගැන ගොඩාක් පබ්ලිෂ් නොකලත් ඔයාලා මම දාන කලාතුරකින් දාන වීඩියෝස් බලලත් මට හැමදාම ඕඩර්ස් ප්ලේස් කරනවා. මට මාර්ම සතුටුයි. පොඩ්ඩක් ස්ටොක් වෙලා තිබුණා මට මේ යාගන්න බැරි වේ දේවල් ගන්න. ඉතින් මං ඒගොල්ලොන්ට ඒ ගැන දැනුවත් කරලා හැමෝගෙම ඕඩර්ස් අද දවසේදී අරගන්නවා කියලා හිතාගෙන තමයි ආවේ. මට ඒ දේවල් වීඩියෝ කරගන්න නම් බැරුව ගියා. මම ෂෝට් වීඩියෝස් ටිකක් කරගත්තා. ඉස්සරහට මම ඒ දේවල් ටිකත් ඔයාලට අරගෙන එන්නම්. හයි යාළුවනේ. අද මම වීඩියෝ එකක් ගේන්න යන්නේ ඔයාලට. අද නෑනේ. මම තමයි බ්ලොග් ගේන්නේ අද ඉඳලා. ඔයගොල්ලෝ කමෙන්ට් කරලා තිබ්බනේ. අයියා ගේන්න වීඩියෝ අක්කා නැති වුණාට කමක් නෑ කියලා. ඉතින් අක්කා හැලුවා. හරිද? එහෙනම් අපි අද උයමු. හරිද? මේ කෙලවල්ලු මාළු මම ටිකක් කපලා හොදගත්තා. පරිප්පුත් ඉතින්
පරිප්පුවක් හදනවා. හරිද? පරිප්පු හොදලා තියෙන්නේ. මම කියලාවල් වලට දානවා මේවා මාළු මිස් දානවා ලුණු කරපිංචා රම්පේ සුදු ලුණු ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් ඒක ඒ විදිහට තමයි උයන්නේ. ඉතින් උයමු. ඔල්ගහ මොකටද තියන් හිටියේ කියලා දැක්කද? ඒක තියන් හිටියේ මෙතන ඉඟුරු සුදු ගම්බිරිස් මොනවාද අර කරාබු නැටි. එතකොට එනස ටික දැම්මා. තරහකාරී මතක් කරගෙන තලන්න හොඳට. ඔයගොල්ලෝ ගෙදර තලනකොට තරහකාරී මතක් කරගන්න. මම ඉතින් එනවා තමයි මතක් කරන්නේ. ලුණු එක බිකක්. මගේ තාක්ෂණේ මේවා අපේ අම්මා නෙවෙයි මං ඇවිල්ලා අපේ තාත්තා. හරිද? මං අපේ තාත්තා මේ මම කරන්නේ මුලින්ම මේක තැම්බෙනකොට පොඩ්ඩක් රම් ටික අරමින් චුට්ටක් දානවා. ඊට පස්සේ ටෙම්පරාදුවට ප්‍රේම චුට්ටක් දාගන්න. හරිද? උඹලා මෙතන මේ වර්ධි කියලාම කපනවා ඈ. හරිද? අන්න එච්චරයි. ඊට පස්සේ ඒ අතරමැද ටිකට අපි ලුණු ටික කපා ගන්නවා. හරිද? මේ පීන පොඩි මේක එනාගේ පීය. හරිද? එනාව සීපත් කරන්න ඉතින් අපි මේක වේව කරනවා. මේ කටින් බෝඩ් එකත් ඉතින් එනා වගේ පොඩි පේනවනේ. ඒකට මේට යන්න ලුණු කෑලි ටික අපි එකතු කර ගන්නවා. අනේ මට මේ වීඩියෝ එක දකිනකොට මාරම සතුටක් දැනෙනවා. ඒ වගේමයි හබීබ් වලට තව තවත් ආදරේ හිතෙනවා. එයා ඉතින් මට ඔය රසට කන්න කෑම ටිකක් හදලා දෙන්න තමයි හදන්නේ. ඇත්තටම එයා හදන කෑම මාරම රසයි. ඊට පස්සේ අපි කපාගන්නේ මාළු මිරිස්. හරිද? මෙතන ලොකුට කපාගන්න. පොඩිම මේ හැට්ට කපාගන්න. හරි. මම ඒකට තාසය වෙයි. කපන්නේ. මෙහෙම ඇදේට කපාගන්න. අපේ තාත්තා YouTube channel එක subscribe කරන්න. හරිද? මේක බලන් හිටියට කමන්නේ. subscribe කරන්න, like කරන්න. තව චුට්ටයි තියෙන්නේ මේ 100k යන්නේ. අනික ඊට පස්සේ මමනේ එන්නේ. 100k වලින් පස්සේ මම vlog කරන්නේ. එහෙනම් දැම්ම කරන්න ටග් ගාලා කරන්න. ඒක ටග් ගාලා මගේ වීඩියෝ විතරයි එන්නේ. අපි එනවා මේ ඊළඟට. දැක්කනේ කියන දේ ඇනාව එලවල දාමුලු. ඔයාලා කමෙන්ට් එකක් දාන්නකෝ මාව එලවල දානවට කැමතිද කියලා. ඒතරතුර තක්කාලි ගෙඩියුත් කපාගත්ත මේ පොඩි ඇඹුල් ටේස්ට් එකක් එන්න ඕනේ නේ. ඒක නේද? තක්කාලි දැන්. මම ඕගොල්ලෝ උයන්ට දන්නේ නැති බව හිතාගෙන තමයි මම මේ කියලා දෙන්නේ. හරිද? උයන ඔස්තාර් කෙනෙක් නම් මොකුත් කියන්න එපා. හරි? මේක දැම්මත් තෙල්. ඕනම ගෑවන්නියම් බැදලා විනෝඩ පොඩි ආවුතු ගතියක් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ මාළු එක බැදෙන්න ඕන තෙල්. ලා මොකුත් දාන්න නැතුව බැදගන්න. හරිද? ඇයි අපුතු සුවඳක් එනවා. ඔයාලට එනවනේ සුවඳ. මට එනවා. ඉතින් මේ වගේ රටකට ආවට පස්සේ අපේ ගෙදර වගේ අපිට අද යන්න බෑ කියලා හිතුනොත් උයලා දෙන්න කවුරුත් නැහැනේ. ගෙදරදී නම් අම්මා ළඟට ගෙනල්ලා කෑම ටික හදලා කවනකොටත් අනේ කන්න බෑ කියපු කාලයක් තිබ්බා. දැන් ඉතින් එක්ක හබීබ් වල කෑම හදන්න ඕනේ. එහෙම නැත්නම් මං හදන්න ඕනේ. අද ඔය පට්ට හැපි එකේ ඉන්නේ. හරිද? ඉතර කාලෙම මම බලපල හිටියේ මේකට කොහොමද බැනගන්නේ කියලා. මේක අයිතුවා කියන්නේ කොහොමද? දැන් අද මට හම්බුණා. අද ඉඳලා බව.
පේනවනේ කෑම හදලා කිචන් එකත් සම්පූර්ණයෙන්ම අස් කරලා දෙනවා හබීබෝලේ. මම නම් බය නැහැ හබීබෝලට කිචන් එක බාර දෙන්න. එයා මටත් වැඩිය හොඳට පිරිසිදුවට සුවඳට කිචන් එක තියෙනවා. හදලා ඉවරයි. හොඳට මේවා කරා පොඩි ටෙම්පරාදුවකුත් දැම්මා මේකට. මේ ඉතින් අපි ගොඩක් වෙලා මේක තිබ්බ නිසා ඉතින් ඕම දිගට ඔන් කරන් හිටියේ නෑ. ඔයගලන්ටත් බෝරින් නේ. ඒකින්ද ඔන්න දැන් හදලා ඉවරයි. දැන් කන්න තමයි තියෙන්නේ. පරිප්පුවයි මාළුවයි රෙඩි. එහෙනම් ඉතින් උණුමුණු මේ කෑම එකේ රස බලන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නන් නේද? ඊළඟ සතියේ සිකුරාදාත් හරියට උදේ 10ට ඔයාලව බලන්න ලස්සන බ්ලොග් එකක් අරගෙන එන්න මම හිතාගෙන ඉන්නවා. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ හැමෝටම යහපතක්ම වේවා. මමෙන්